ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඔයාලා ඊට පස්සේ මෙතන කෙරවල තියෙන ඉරි කැලි තුන ඒ උඩ ටච් කරගන්න. ටච් කරලා මෙතනින් පහළට ගියාම මෙතන සෙටින් කියලා තියෙනවා. ඒ සෙටින් කියන උඩ ටච් කරගන්න. මෙතනින් මගේ email 3-4ක් තියෙනද පෙන්නන්නේ. ඔයාලා පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕන email එක විතරක් සිලෙක්ට් කරගන්න. මම ඒක සිලෙක්ට් කරන්න ඔයාලට පෙන්නන්න ඕන හින්දා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඊට පස්සේ මේ උඩම තියෙනවා manage your Google account කියලා. ඒ උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මෙතනින් පහළට යන මෙතන උඩ තියෙන personal information කියලා ඔයාගේ නම, email එක, phone ඒ වගේ profile ඒවා යට තියෙන මෙතන security and sign in කියලා. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් ඔයාලා ඊට පස්සේ මේ password කියන එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. එතනින් ඔයාලගේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඔයාලා ෆෝන් එකේ මොකක් හරි ලොක් එකක් දාලා තියෙනවා. ඒ ලොක් එක අරගෙන ඉස්සරහට යන්න. ඒක මේ කළු පාටින් පෙන්නන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලා new password කියන ඔයාලා කැමති password එකක් මෙහෙම ටයිප් කරගන්න. ඊට පස්සේ ඒ password එක මෙතන confirm password කියන උඩ මේ ටයිප් කරලා ඉවරලා මේ change password කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාගේ Gmail එකේ Google account එකේ password එක වෙනස් වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. ස්තුතියි.